හරි ගයිස්. ඔයාලට මේ මෙතන කැනල් ස්ටික් වල පාට දෙකක් තියෙනවා රෙඩ් ග්‍රීන්. සාමාන්‍යයෙන් එක සෝරි රෙඩ් සහ බ්ලැක් මෙතන තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒක තියෙන්න ඕන රෙඩ් සහ ග්‍රීන්. මෙතන මම ග්‍රීන් වෙනුවට බ්ලැක් දාලා තියෙනවා. ඔයාලට ඒක කවුරු හරි පැටලෙනවා නම් පොඩ්ඩක් ලියලා තියාගන්න අවුලක් නැහැ. මොකද අර ග්‍රීන් සහ රෙඩ් දාගත්තම පොඩ්ඩක් ඇස් වලට අමාරුයි සහ පැහැදිලි මදි. අපි මේ දැන් මේ මාකට් එක ඇනලයිස් කරනකොට අනිවාර්යයෙන්ම පැහැදිලි chart එකක් තියෙන්න ඕන. නැත්නම් අපිට අවුල් යනවා. ඒ නිසා තමයි මම මේ විදිහට කරලා තියෙන්නේ. මම හිතනවා ඔයාලට ඒක දැන් මතක ඇති කියලා. හරිද? එතකොට අද ඉඳලා කියලා දෙන දේවල් ඔක්කොම වගේ නෝට් කරගන්න. ලොකෝටම ඔයාලා දන්නේ නැතුව ඇති මේවා ගැන. ඒ නිසා ඒවා නෝට් කරලා තියාගන්න. අර නෝට් කරගන්න එක ගොඩක් ඔයාලට වැදගත් වෙයි ඉස්සරහට. අද මම ක්‍රිප්ටෝ chart එකක් වෙනුවට ගත්තා forex chart එකක්. ඒක ගන්න හේතුවත් මම කියන්න. හේතුව තමයි අර සාමාන්‍ය මේ chart වල ඔයාලට ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න ලේසි. සාමාන්‍යයෙන් ක්‍රිප්ටෝ chart වල හරියටම ස්ට්‍රක්චර් එක අපිට අයිඩෙන්ටිෆයි කරගන්න ටිකක් අමාරුයි. ඔයාලට මුලින්ම ආව ගමන් කොහොමත් අමාරුයි. ඒ නිසා තමයි මම forex chart එකක් ගත්තේ. හරිද? එතකොට අද තියෙන්නේ මාකට් ස්ට්‍රක්චර් කියන මාතෘකාව කතා කරන්න. මුලින්ම අපි ඒකේ තියරි ටික කතා කරලා ඊළඟට මාකට් එකේ බලමු. හරිද? එතකොට අද මාතෘකාව තමයි මාකට් ස්ට්‍රක්චර් කියන මාතෘකාව. මම එතනින් මාතෘකාවක් දාන්නම්. හරි, ඔයාලට මේ මාතෘකාව පේනවා ඇති. හරිද? එතකොට මාකට් ස්ට්‍රක්චර් එක කියන්නේ මාකට් එක සාමාන්‍යයෙන් ගමන් කරන දිශාව. අපිට මාකට් එකක් ගත්තම මාකට් එකක් ගමන් කරන දිශා තුනක් ප්‍රධාන වශයෙන් අඳුර ගන්න පුළුවන්. ඒ තමයි එකක් අපි කියනවා අප් ට්‍රෙන්ඩ් එක. ඊළඟට අපි තව එකක් තමයි එතන තියෙන ඩවුන් ට්‍රෙන්ඩ් එක. ඊළඟට තව එකක් තියෙනවා කොන්සොලිඩේෂන් මාකට් එක. එහෙම නැත්නම් ඒකට තවත් නම් තියෙනවා රේන්ජ් ඉන් මාකට්. නැත්නම් සයිඩ් බේස් වලට මාකට් එක යනවා කියලා කියනවා. හරිද? එතකොට ඔන්න ඔය තුනට අදාළව මුලින් කතා කරලා තියරි ටික ඊළඟට අපි බලමු ওই ටික මාකට් එකේ කොහොමද ලකුණු වෙන්නේ කියලා. එතකොට මුලින්ම අපි අප් ට්‍රෙන්ඩ් එක ගැන කතා කරමු. හරිද? අප් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක් සාමාන්‍යයෙන් මේ විදිහට තමයි යන්නේ. හරිද? ඔය විදිහට අප් එකට තමයි මාකට් එක මේ විදිහට යන මාකට් එකක් තමයි අපි අප් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක් කියලා හඳුන්වන්නේ. හරිද? එතකොට අප් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක හෝ ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක හෝ නැත්නම් සයිඩ් වේස් වලට යන මාකට් එකක උඩ තියෙන එක අපි හයි එක කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මෙතන හයි එක. හැමතිස්සෙම උඩින් තියෙන්නේ හයි එක, යටින් තියෙන ලෝ එක. ඒක සාමාන්‍ය දැනීමේ ඒක දන්නවා. නමුත් මම කියලා දුන්නා සමහර විට දන්නේ නැති කෙනෙකුත් ඉන්න පුළුවන් නිසා. හරිද? එතකොට මේ තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එක. හරිද? ඊළඟට අපි බලමු ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක් කොහොමද කියලා. මේ විදිහට මාකට් එක පහළට යනවා නම්, හරිද? පහළට යනවා නම් ඒකට අපි කියනවා ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක් කියලා. හරිද? ඊළඟට මාකට් එක එකම ලෙවල් එක වගේ, ඒ කියන්නේ ඔන්න වගේ එකම ලෙවල් එකක මාකට් එක යනවා නම් මේකට අපි කියනවා සයිඩ් බේස් වලට යනවා. එහෙම නැත්නම් කොන්සොලිඩේට් වෙනවා. එහෙම නැත්නම් රේන්ජ් ඉන් මාකට් එකක් හැටියට මේක හඳුන්වනවා. හරිද? එතකොට රේන්ජ් ඉන් මාකට් එකක්, ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක්, එහෙම නැත්නම් අප් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක් අඳුරගන්න විදිය මම දැන් කියලා දෙන්නම්. හරිද? දැන් අප් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක් නේ මෙතන තියෙන්නේ. ඒකත් මම මෙතනින් නම් කරන්නම්. හරිද? මේක අප් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එක. එතකොට මෙතන මේක අපි හඳුන්වනවා ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක් හැටියට. මේක ඊළඟට තියෙන එක අපි හඳුන්වනවා කොන්සොලිඩේට් මාකට්. කොන්සොලිඩේට් වෙනවා. එහෙම නැත්නම් රේන්ජ් ඉන් මාකට් කියලා
ඊට අමතරව සයිඩ් වේස් වලට යනවා කියලා කියනවා. හරිද? එතකොට මෙන්න මේ ට්‍රෙන්ඩ් එක අපි හරියටම අයිඩෙන්ටිෆයි කරගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. හරිද? මුලින්ම මම මේ අප් ට්‍රෙන්ඩ් එක ගන්නම්. මේ අප් ට්‍රෙන්ඩ් එක බලන්න. හරිද? මේ අප් ට්‍රෙන්ඩ් එකේ හැමතිස්සෙම හයි එක මොකක්ද කරලා තියෙන්නේ? හයි එක බ්‍රේක් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති හැමතිස්සෙම හයි එක කඩ තමයි ගිහින් තියෙන්නේ. මෙතනත් හයි එක කඩලා ඊළඟට මෙතනත් හයි එක කඩලා මෙතනත් හයි එක කඩලා. හරිද? නමුත් බලන්න ලෝ එක හැමතිස්සෙම ඉතුරු කරලා තමයි ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ ලෝ එක හෝල්ඩ් කරගෙන ගිහින් තියෙන්නේ. මෙතනදී මේ හයි එක කැඩුවට ලෝ එක කඩන්න ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මේ ලෝ එක බ්‍රේක් කරන්න ඊළඟට ආයේ මාකට් එක ඇවිල්ලා නැහැ. ඒ විදිහට මාකට් එකක් ආවොතින් අපි එතෙන්දි ගන්නවා change of character. එහෙම නැත්නම් චොච්චාක් කියලා. ඒක අපි ඉස්සරහට ඉගෙන ගමු. හරිද? එතකොට දැනට මෙතන වෙලා තියෙන්නේ හයි එක බ්‍රේක් කර යනවා. හරිද? නමුත් ලෝ එක හෝල්ඩ් කර යනවා. එතකොට අපි යන්නේ ඒක කියනවා අප් ට්‍රෙන්ඩ් එකක් කියලා. හරිද? එතකොට ඔයාලට කැමති කෙනෙක්ට ඕනනම් මෙන්න මෙතන BOS කියලා දාන්න පුළුවන්. හරිද? ඔතන ওই විදිහට BOS කරනවා කියලා දාන්න පුළුවන්. BOS නැත්තම් break of structure. හරිද? ওই විදිහට කැමති කෙනෙක්ට දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් බොහෝ අය එහෙමත් දානවා. එහෙම දාන්න නැති අයත් ඉන්නවා. හරිද? කොහොම හරි හයි එක බ්‍රේක් කරලා ලෝ එක හෝල්ඩ් කර යනවා නම් ඒක අප් ට්‍රෙන්ඩ් එක. ඊළඟට තවත් දෙයක් මෙතන උගන්වන්න තියෙනවා. දැන් මේ අප් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකනේ. අපි ඒක කොහොමද අඳුරගන්නේ? මෙතෙන්දි හයි එක බ්‍රේක් කරලා මෙතෙන්දි හයි එක බ්‍රේක් කරලා හැබැයි ලෝ එක හෝල්ඩ් කරලා. එහෙනම් මේක අප් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක්. එතකොට අප් ට්‍රෙන්ඩ් එකකට යන මාකට් එකක තියෙන හයිස් හඳුන්වන්නේ higher highs කියලා. මොකද්ද? අප් ට්‍රෙන්ඩ් එකකට යන මාකට් එකක තියෙන හයිස් අපි හඳුන්වනවා higher highs. හරිද? ඒකත් මම දාන්නම් ඔය විදිහට. අප් ට්‍රෙන්ඩ් එකට යන මාකට් අපි හඳුන්වනවා higher highs. මාකට් එකක තියෙන highs අප් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක තියෙන highs අපි කොහොමද හඳුන්වන්නේ? higher highs කියලා. ඊළඟට අප් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක තියෙන lows අපි හඳුන්වනවා higher lows කියලා. හරිද? higher lows. ඒකත් මම ඔය විදිහට දාන්නම් මෙතනින්. හරි. මං හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ආයෙමත් කෙටියෙන්ම කිව්වොතින් මාකට් එකක් මොන ට්‍රෙන්ඩ් එකේද යන්නේ කියලා අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඒකේ හයි එක සහ ලෝ එක ගැන බැලුවම. දැන් මෙතන නම් හයි එක බ්‍රේක් කරලා තියෙනවා. හැමතිස්සෙම හයි එක බ්‍රේක් කරලා තියෙනවා. නමුත් හයි එක හැමතිස්සෙම බ්‍රේක් කරලා තියෙනවා. නමුත් ලෝ එක හෝල්ඩ් කරලා. ලෝ එක හෝල්ඩ් කරලා. එහෙනම් අපි කියනවා හයි එක බ්‍රේක් කර ලෝ එක හෝල්ඩ් කර යනවා නම් ඒක අපි කියනවා අප් ට්‍රෙන්ඩ් මාකට් එකක් කියලා. හරිද? එතකොට අප් ට්‍රෙන්ඩ් මාකට් එකක තියෙන හයිස් අපි කිව්වා higher highs හැටියට හඳුන්වනවා. ඒ කියන්නේ මෙතන higher high එකක්, මේක higher high එකක්, මේක higher high එකක්. හරිද? අප් ට්‍රෙන්ඩ් එකකට යන මාකට් එකක තියෙන lows අපි කිව්වා higher lows හැටියට හඳුන්වනවා කියලා. ඒ කියන්නේ මෙතන තියෙන higher low එකක්, මෙතන තියෙන higher low එකක්, මෙතන තියෙන්නේ higher low එකක්. මම හිතනවා ඒ ටික අප් ට්‍රෙන්ඩ් එකකට අදාළව කියලා දුන්නු ටික පැහැදිලි ඇති කියලා. හරිද? දැන් මම යනවා ඩවුන් ට්‍රෙන්ඩ් එකට අදාළව මේක කියලා දෙන්න. හරිද? දැන් මෙතන අපිට අපි අඳගත්ත ඩවුන් ට්‍රෙන්ඩ් එක තියෙනවා. හරි. ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක් අඳුරගන්නේ කොහොමද? ඔයාලට දැන් මෙතන කල්පනාවෙන් අහන් ඉඳියා නම් මෙතන අප් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක් අඳුරගත්තේ හයි එක හැමතිස්සෙම බ්‍රේක් කරන්න ඕන, හයර් ලෝ එක හෝල්ඩ් කරන්න ඕන. එතකොට අපි හයර් හයි එකක්ද හයර් ලෝ එකක්ද කියලා ගන්න වෙන්නේ මේක මොන ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක්ද කියලා අඳුරගත්තට පස්සේ.
හරිද? එතකොට ඒක ඔයාලට මුලින්ම ඔලුවට එන්න ඕන. හරිද? ඊළඟට මෙතන හයි එක බ්‍රේක් කර කර ලෝ එක හෝල්ඩ් කර කර යනවා නම් අපි කිව්වා ඒක අප් ට්‍රෙන්ඩ් එකක් කියලා. හරිද? එතකොට මෙතන ওই දේ අනිත් පැත්ත තමයි වෙන්නේ. මෙතෙන්දි මොකක්ද වෙලා තියෙන්නේ බලන්න. ලෝ එක බ්‍රේක් කරලා තියෙනවා. නේද? හැමතිස්සෙම ලෝ එක බ්‍රේක් කරලා. නමුත් බලන්න හයි එක හෝල්ඩ් කරලා. තියෙන හයි එක හෝල්ඩ් කරලා. එහෙනම් ලෝ එක බ්‍රේක් කර කර හයි එක හෝල්ඩ් කර කර යනවා නම් අපි ඒකට කියනවා ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක් කියලා. මොකද්ද? ලෝ එක බ්‍රේක් කර කර හයි එක හෝල්ඩ් කර කර යනවා නම් අපි ඒකට කියනවා ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක් කියලා. හරිද? එතකොට මේකෙත් අර දාපු විදිහටම break of structure කියලා ඕනේ නම් දාන්න පුළුවන්. ඕන මම ඒකත් මෙතන දාන්නම් ඔයාලට. හරිද? ඔය විදිහට. දැන් ඔයාලට පේනවා ඇති මේකත් මොන වගේද identify කරගන්නේ කියලා. එතකොට high එක break කර කර low එක hold කර කර යනවා නම් ඒක up trend එකක්. low එක break කර කර high එක hold කර කර යනවා නම් ඒක down trend එකක්. ඒක ඔයාලට දැන් පැහැදිලි ඇති. දැන් මේකේ up trend එකේදී highs හැඳින්වුවා high highs සහ lows හැඳින්වුවා high lows කියලා. එතන ඔයාලට ඒ හැඳින්වුවා වගේ down trend එකේදී කොහොමද හඳුන්වනවා ඇත්තේ? හරි. අපි දැන් ඒක බලමු. හරිද? එතකොට down trend එකක තියෙන highs අපි හඳුන්වන්නේ lower highs කියලා. මොකද්ද? lower highs. down trend එකක තියෙන highs අපි හඳුන්වනවා lower highs හැටියට. down trend එකක තියෙන lows අපි හඳුන්වනවා lower lows. සාමාන්‍යයෙන් මම මේ කෙටියෙන් දාන්නේ LL කියලා. හරිද? අර අනිත් ඒවායි කෙටියෙන් දැම්මේ. නැත්නම් දිග නමක් වෙන නිසා. ඔය විදිහට lower lows කියලා හඳුන්වනවා. එතකොට දැන් ඔයාලට ආයෙමත් කියලා දීපු දේ සාරාංශයක් විදිහට ගත්තොතින් මාකට් එකක ස්ට්‍රක්චර් එක ගත්තම ස්ට්‍රක්චර් වර්ග තුනක් තියෙනවා. එකක් තමයි අප් ට්‍රෙන්ඩ් එක, ඊළඟ එක ඩවුන් ට්‍රෙන්ඩ් එක, ඊළඟ එක කොන්සොලිඩේට් මාකට් එක. එතකොට දැන් අපි කතා කරා කොහොමද අප් ට්‍රෙන්ඩ් එකක් අඳුරගන්නේ කියලා. කොහොමද අප් ට්‍රෙන්ඩ් එකක් අඳුරගන්නේ? තියෙන හයි එක බ්‍රේක් කර කර ලෝ එක හෝල්ඩ් කර කර යනවා නම් අපි ඒක අප් ට්‍රෙන්ඩ් එකක් හැටියට හැඳින්වුවා. ඊළඟට ලෝ එක බ්‍රේක් කර කර හයි එක හෝල්ඩ් කර කර යනවා නම් අපි ඒක හැඳින්වුවා ඩවුන් ට්‍රෙන්ඩ් එකක් හැටියට. ඊළඟට මේ කොන්සොලිඩේට් මාකට්. මෙන්න මේ කොන්සොලිඩේට් මාකට් එක ලොකු දෙයක් නෑ කතා කරන්න. දැන් ඔයාලටම මෙතන ඊයේ කියලා දීපු තියරිය ඇප්ලයි කරන්න පුළුවන්. මොකද්ද? මේ තියෙන්නේ මොකද්ද? රෙසිස්ටන්ස් ලයින් එකක් රීටේල් කෙනෙක්ට. එතකොට මෙතන තියෙනවා සපෝට් ලයින් එකක්. sorry. මෙතන තියෙනවා සපෝට් ලයින් එකක්. දැන් මොකද්ද වෙන්නේ? මේ දෙපැත්තෙම ලික්විඩිටි පිරීලා තියෙන්නේ. එතකොට මේ ලික්විඩිටි පිරුණම මේ දෙපැත්තෙන් එක පැත්තකට එක සැරේ ඔන්න ඔය වගේ මූවමන්ට් එකක් දෙනවා. එක්ක මේ පැත්තට, එක්ක මේ පැත්තට. ඒක වෙන්නේ ලික්විඩිටි වැඩිපුර තියෙන පැත්තට තමයි යන්නේ. හරිද? ඒකට අපි කියනවා එක්ස්පැනේෂන් එක කියලා. මෙතෙන්ට ඇකියුමුලේෂන් කියනවා. ඒ ටික ඉස්සරහට ඔයාලට එනවා power of 3 වලදී. දැනට නිකන් මම මේ ටික කිව්වේ. හරිද? එතකොට ඉස්සෙල්ලාම අපි මේ කොන්සොලිඩේට් මාකට් එක වෙන දේ පොඩ්ඩක් ඉගෙනගෙන ඉමු. එතකොට ඔයාලට පැහැදිලි වෙයි මෙතන පොඩ්ඩක් වැඩිපුර අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. හරිද? ඔයා දැන් මෙන්න මෙහෙම අයිඩියා එකක් ගන්න. හරිද? මේ විදිහට මාකට් එක යනවා. හරිද? ওই විදිහට ගියානකොට ගිහිල්ලා
එතකොට දැන් අපි ඊයේ මාකට් මේකර්ස්ලා ගැන කතා කරන්නේ. හරිද? ඔන්න ඒ මාකට් මේකර් කෙනෙක් හරි ගොඩ දෙනෙක් හරි ඔතනින් ඕඩර් එකක් දානවා ඩොලර් මිලියන ගාණක් කියලා හිතා. මිලියන ගාණක් හෝ ඊට වැඩි. හරිද? මෙතනින් එයා දාන්නේ මාකට් එක උඩට ගන්න. හරිද? ඊළඟට එතකොට දැන් මෙතන ලික්විඩිටි තියෙනවනේ. මං කිව්වා මාකට් එක යන්නේ ලික්විඩිටි පස්සේ. එතකොට දැනට මාකට් එක මෙතන තියෙන්නේ. අර ලික්විඩිටි ටික ගන්න මාකට් එක එනවා. හරිද? මාකට් එක එනවා. ඔන්න ලික්විඩිටි ටික ගත්තා. හරිද? ලික්විඩිටි ටික අරන් ඊළඟට කරන්නේ මෙන්න මේ වගේ එක තැන යනවා. දැන් මං කියලා දෙන්නම් මේ වගේ එක තැන යන්න හේතුව මොකද්ද කියලා. දැන් මෙතනින් අර මං කියපු මාකට් මේක මොකටද මෙතනින් ඕඩර් එකක් දැම්මේ? ඒකට හේතුව දැන් මම කියන්නේ. මෙන්න මේ හරියෙන් එයා දැනටමත් ඕඩර් එකක් දාලා තියෙනවා. හරිද? ඩොලර් මිලියන ගානක බයි එකකට ඕඩර් එකක් දාලා තියෙනවා. නමුත් ඔයාලට පේනවා ඇති මාකට් එක යන්නේ පහළට. මාකට් එක යන්නේ පහළට. දැන් මෙයාගේ ට්‍රේඩ් එක ලොස් එකේ යන්නේ. දැන් මං ඊයේත් කිව්වා අර මාකට් මේකර්ස්ලට ට්‍රේඩ්ස් ලික්විඩේට් වෙනවා කියලා දෙයක් නැහැ. මොකද එයාලට ඇති තරම් සල්ලි තියෙනවා. එයාලා කොහෙන් හරි මාකට් එක එයාලගේ ඕඩර් එක තියෙන තැනට මාකට් එක කොහෙ ගියත් ගෙන්න ගන්නවා. හරිද? ඒක මෙතනිනුත් ඔයාලට පැහැදිලි වෙයි. එතකොට මෙන්න මෙතනින් දාපු ඕඩර් එක සෙල් එකේ යන නිසා ඒක එයාලට මෙතනින් දාපු ඕඩර් එක දැනට යන්නේ ලොස් එකේ. හරිද? ඒ ලොස් එක නැති කරගන්න ඕන නිසා එයාලා මෙන්න මෙතනින් ලොකු ඕඩර් එකක් දානවා මාකට් එක මෙතෙන්ට ගන්න. හරිද? එතකොට ඔන්න දැන් ඒ ටික හොයාගෙන මාකට් එක එනවා ඊළඟට. මාකට් එක ඊළඟට එතෙන්ට ඇවිල්ලා මොකද්ද කරන්නේ? අර මාකට් මේක මෙතනින් දාලා තිබ්බ සල්ලි ටිකයි මෙතනින් දාලා තිබ්බ සල්ලි ටිකයි දෙකම ගලව ගන්න. දැන් මාකට් එකට යන්න පැත්තක් නැහැ. සල්ලි නැහැ කොහෙවත් නැහැ. ඒ කියන්නේ මේ පැත්තෙත් සල්ලි නැහැ. ඒ කියන්නේ ලික්විඩිටි නැහැ යන්න තරම් ගන්න තරම් දෙයක් නැහැ. මේ පැත්තෙත් නැහැ. එතකොට මාකට් එකට යන්න තැනක් නැහැ. අන්න ඒ වෙලාවට වෙනවා මාකට් එක යන්න තැනක් නැහැනේ. එකම තැන ওই විදිහට කොන්සොලිඩේට් වෙනවා. අන්න ඒ විදිහට තමයි කොන්සොලිඩේට් මාකට් එකක් ඇති වෙන්නේ. හරිද? ඒක පැහැදිලි ඇති. මම හිතනවා පැහැදිලි ඇති කියලා. එතකොට මෙන්න මේ වගේ තැනකින් තමයි අපි ඔය ඕඩර් බ්ලොක් කියන්නේ. හරිද? ඕඩර් බ්ලොක් කියන දේ මෙන්න මේ වගේ දෙයක් නිසා තමයි සාමාන්‍යයෙන් ඇති වෙන්නේ. ඔය ඕඩර් බ්ලොක් එතකොට ඔයාලා අහලා ඇති තව තියෙනවා ඒ වගේ මිටිගේෂන් ඕඩර් බ්ලොක් එහෙම තියෙනවා. ඒවා ඇති වෙන්නේ මෙන්න මේ වගේ හේතුන් නිසා. මම හිතනවා ඔයාලට ඒ ටික පැහැදිලි ඇති කියලා. හරිද? එතකොට දැන් අපි අර කතා කරපු තැනට යමු ආයෙත්. මේකේ කියන්න ලොකුවට විශේෂ දෙයක් නැහැ. අපි මේක හඳුන්වනවා කොන්සොලිඩේට් මාකට් එකක්, රේන්ජින් මාකට් එකක් කියලා. ඒක ඇති වෙන විදිය දැන් මම ඔයාලට කියලා දුන්නා. ඒක හඳුනගන්න ඉතින් එච්චර ගැටලුවක් නැහැ මේ වගේ. හරිද? මොකද මාකට් එක මේ විදිහට එකම තැන යන්නේ. ඔය විදිහට එකම මට්ටමේ යනවා. එතකොට අපි දන්නවා මෙතන වෙන්නේ සයිඩ් වේස් යනවා. ඒ කියන්නේ මෙතන කොන්සොලිඩේට් වීමක් තමයි වෙන්නේ කියන එක අපි ඒ වෙනකොටත් දැනගෙන ඉවරයි. ඒ කියන්නේ. හරිද? එතකොට දැන් අර මම කියවනේ එක්ස්ප්ලනේෂන් එක ගැන පොඩි කතාවක්. හරිද? ඒකත් මම දැන් කියලා දෙලින්නම්. ඒකත් කියලා දුන්නම මම හිතනවා ඔයාලට මෙතෙන්ට වැදගත් නෑ. නමුත් කියලා දෙන්නම්. හරිද? දැන් ඔය විදිහට කොන්සොලිඩේට් වෙන මාකට් එකක හරිද? ඔය විදිහට කොන්සොලිඩේට් වෙන මාකට් එකක අවසානෙට දැන් මේක කොන්සොලිඩේට් වෙවි තියෙනවානේ. හරිද? දැන් මම අර අතෙන්දි කියපු කතාවම තමයි පොඩ්ඩක් වැඩි කරලා මෙතෙන්ට ආයි කියලා දෙන්නේ. හරිද? දැන් ওই විදිහට එතකොට සපෝට් ලයින් එකක් සහ රෙසිස්ටන්ස් ලයින් එකක් වෙලා ඉවරයි රීටේල් වලට. හරිද? එතකොට කට්ටියක් මොකද කරන්නේ? කට්ටියක් උඩට ආවම සෙල් දානවා. මෙතනින් සෙල් එකක්. හරිද? මෙතනින් සෙල් එකක්. ওই විදිහට සෙල් කරනවා. හරිද? ওই විදිහට සෙල් දානවා. එතකොට ඉතුරු කට්ටිය මොකද්ද කරන්නේ? බයි දානවා. මෙතනින් බයි කරනවා.
මෙතනින් බයි කරනවා. හරිද? ඔය විදිහට ඒ අය ටික දෙනෙක් මෙතනින් බයි කරනවා, ටික දෙනෙක් සෙල් කරනවා. මම මේ කියන්නේ රීටේල් එක ගැන. හරිද? එතකොට සෙල් කරපු අයගේ ස්ටොප් ලොස් ටික මෙන්න මේ ටිකේ රැඳිලා තියෙනවා. හරිද? ස්ටොප් ලොස් කියන්නේ මොනවද? ලික්විඩිටි. බයි කරපු අයගේ ස්ටොප් ලොස් ටික මේ ටිකේ රැඳිලා තියෙනවා. එතකොට මේ පැත්තෙන් මේ දෙපැත්තෙන් වැඩිපුර ස්ටොප් ලොස් තියෙන පැත්ත තියෙනවනේ. අන්න ඒ ටික ගලවලා යන්න එක කැනල් එකට දෙකට ගහනවා අන්තිමට ඔන්න වගේ හයි ප්‍රෙෂර් වෙන්නම මාකට් එක. ඒ කියන්නේ මේ අයට ගලව ගන්නවත් අවස්ථාවක් දෙන්නේ නැහැ. කැන්ඩල් එකට දෙකට ගහනවා මේ පැත්තේ ලික්විඩිටි ටික ගැලවිලාම යන්න. හරිද? එක්කෝ අනිත් පැත්තට ගහන්නත් පුළුවන්. මොකද ලික්විඩිටි වැඩි පැත්තට තමයි මාකට් එක ගහන්නේ. හරිද? එතකොට මෙන්න මේ කොටස මේ අන්තිමට ගහන ලොකු කොටස අපි හඳුන්වනවා එක්ස්පැනේෂන් කියලා. හරිද? මොකද්ද එක්ස්පැනේෂන්? ඒක ඉස්සරහටත් එනවා. දැනටත් ඕන කෙනෙක් ඉන්නවා නම් මතක තියාගන්න. එක්ස්පැනේෂන් ඔන්න ඔය ලොකුවට ගහන කොටස අපි හඳුන්වනවා එක්ස්පැනේෂන් කියලා. හරිද? එතකොට මම හිතනවා දැන් වෙනකන් කියලා දීපු ටික ඔයාලට පැහැදිලි ඇති කියලා. මම යනවා මේ ටික උදාහරණ විදියට අපිට මාකට් එකේ බලා ගන්න පුළුවන් වෙනවද කියලා අපි බලමු. හරිද? පුළුවන් වෙනවද කියන්නේ පුළුවන්. අපි ඒ ටික දැන් බලමු. හරි. මෙන්න මෙතන පැහැදිලිව තියෙනවා අපි අර කියපු අප් ට්‍රෙන්ඩ් එකකට උදාහරණයක්. මේ මාකට් එක ගිහින් තියෙන්නේ කොහොමද? මෙතෙන්ට ගියා ආයෙ ඩවුන් වුණා. 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 හරිද? ඔය විදිහටනේ. අපි මෙතෙන්ට එනකන් ගමු. දැන් බලන්න මේ ගිහින් තියෙන අවස්ථාවේදී හරිද? ගිහින් තියෙන අවස්ථාවේදී එක තැනකවත් ලෝ එක ගලවලා නැහැ. හරිද? ලෝ එක හෝල්ඩ් කරලා. නමුත් බලන්න මෙතන තියෙන මේ හයි එක බ්‍රේක් කරලා. අපිට එහෙනම් මේක ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එකක් කියලා. හරිද? දැන් එතකොට අර BOS එක ගන්නකොට තමයි ඔයාලට ගැටලුව එන්නේ නැත්තේ කොහොමද ගන්න කියලා. හරි. දැන් සමහර අය BOS එක ගනිද්දී මම මෙතන ලොකු කරලා පෙන්නන්නම්. හරිද? මෙන්න මෙතන මේ විදිහට කැන්ඩල් එකේ බොඩි එකට ගන්නවා. හරිද? ඔන්න ඔතන කැන්ඩල් එකේ බොඩි එකට ගන්නවා. නමුත් මම කියනවා මම පර්සනලි මේක තමයි යූස් කරන්නේ. සමහර අය තමයි අර බොඩි එකට ගන්න එක යූස් කරන්නේ. එහෙම ගැටලුවක් නෑ. ඒක ලොකෝට ගැටලුවක් වෙන්නේ නෑ. නමුත් මම කියනවා මේ විදිහට යූස් කරන්න කියලා. හරිද? මොකද දන්නවද? ඉස්සෙල්ලාම ක්‍රමයේ කියලා ඉන්නම්. මම ගන්නෙ මේ වීක් එකත් එක්ක. ඔව් විදිහට. වීක් එකත් එක්ක තමයි මම ගන්නෙ. හරිද? එතකොට මම වීක් එකත් එක්ක ගන්න හේතුව දැන් කියන්න. වීක් වල අර අපි කියපු ලික්විඩිටි කතන්දරේ සැරටම තියෙනවා. මොකද දැන් බලන්න මේ මෙතන ලොකු වීක් එකක් ගහලා තියන්නේ. බයර්ස්ලා විසින් මාකට් එක උඩට ගෙනihin තියෙනවා. නමුත් සෙලර්ස්ලා ඉදිරිපත් වෙලා ඒ කැන්ඩල් එක ක්ලෝස් කරන්න කලින් ආයෙ ප්‍රයිස් එක පහළට ගෙනල්ලා තමයි ක්ලෝස් කරලා තියෙන්නේ. මෙන්න මේ නිසා තමයි මෙතන එතකොට මේ වීක් එක තියෙන්නේ. හරිද? එතකොට අර සෙලර්ස්ලා මෙතනින් ඉදිරිපත් වුණාම ඒ අයගේ ස්ටොප් ලොස් ටික තියෙන්නේ මේ හරිය. හරිද? ඒ අයගේ ස්ටොප් ලොස් ටික තියෙන්නේ මේ හරියනේ. හරිද? එතකොට මේ හරියෙත් දැනට ලික්විඩිටි තියෙනවා. ඒ කියන්නේ ලික්විඩිටි ගොඩක් වැඩිපුර තියෙන්නේ මේ හරිය. එතකොට බොඩි එකේ ඉඳලා උඩට යනකම් බොඩි එකේ ඉඳලා කැනල් ක්ලෝස් බොඩි එකේ ඉඳලා මෙතන හයිස්ට් පොයින්ට් එකට යනකම් ඉන්නේ සෙලර්ස්ලා. එතනින් උඩ තමයි ලික්විඩිටි ටික තියෙන්නේ. එතකොට මේ ටික ගන්න එකද හොඳ මේ ටික ගන්න එක හොඳ කියලා ඔයාලට දැන් මං හිතනවා පැහැදිලි ඇති කියලා. ඒ නිසා ඔයාලා අර BOS එක එහෙම නැත්නම් highestම point එක හොයාගනිද්දි එතන තියෙන highestම point එක ඔයාලා බොඩි එකට ගන්නෙ නැතුව wick එකට ගන්න කියලා මම කියනවා. මම හිතනවා අර
ප්‍රශ්නේ අහපු කෙනාට උත්තරේ දැන් එන්න ඇති කියලා. හරිද? එතකොට ඔය විදිහට මේ මාකට් එක ගිහින් තියෙනවා. හරිද? දැන් මේ මාකට් එක ඒ විදිහට අප් ට්‍රෙන්ඩ් එකට ගිහින් තියෙනවා. හරිද? එතකොට බලන්න මෙතනින් මාකට් එක BOS කරලා. එහෙම නැත්නම් break of structure කරලා. ඊළඟට මම ආය අරගෙන ලකුණු කරලා පෙන්නන්නම්. මේ විදිහට මාකට් එක අප් වුණා ආයේ ඩවුන් වුණා. ඊළඟට තියෙන highest point එක හොයන්න. ඊළඟට තියෙන highest point එක මෙතන නේද? මෙතනනේ. හරිද? දැන් ඔයාලට පේනවා ඇති මේ තැන් වලත් හැබැයි ඩවුන් වෙවින ගිහින් තියෙන මාකට් එක. මේ මෙතෙන්ට අප් වුණා ආයෙ ඩවුන්. මෙතෙන්ට අප් වුණා ආයෙ ඩවුන් වුණා. හරි. දැන් මම මේ කතන්දරෙත් කියලා දෙන්න. මේ තියෙන්නේ මේකට අදාළ ස්ට්‍රක්චර් එක නෙමෙයි. මේ හරිය මේ අප් වෙවි ඩවුන් වෙවි ගිහින් තියෙන්නේ මේකට අදාළ ස්ට්‍රක්චර් එක නෙමෙයි. එහෙනම් මොකට අදාළ? මේ ගිහින් තියෙන්නේ එක්ක 1 hour නැත්නම් 15 minute. අපි එතන 15 minute දාලා බලමු. ඔයාලට පැහැදිලිව පෙන්눔 කරන්න පුළුවන් වෙයි. හොයාගන්න එක තමයි හැබැයි ගැටලුව තියෙන්නේ. ගොඩක් ඈත තිබ්බේ. හරි. මේදී අන්න මම අර කියපු කතාව මෙතනින් ඔයාලට පැහැදිලි ඇති. මේ තියෙන්නේ එතකොට මොකේ ස්ට්‍රක්චර් එකද? මේ තියෙන්නේ 15 minute එකේ ස්ට්‍රක්චර් එක. බලන්න ඒකට 15 minute එකට අනුව නම් හරියට හරි. මෙතන ඉඳලා මෙතෙන්ට අප් වුණා ආයෙ ඩවුන් වුණා. ආයෙ අප් වුණා ආයෙ ඩවුන් වුණා. ආයෙ අප් වුණා ආයෙ ඩවුන් වුණා. ආයෙ අප් වුණා ආයෙ ඩවුන් වුණා. ඔය විදිහටනේ ගිහින් තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ පොඩි ටයිම් ෆ්‍රේම් එකකට. ඒ කියන්නේ 15 මිනිත් වලට අදාළ ස්ට්‍රක්චර් එක. අපි මෙතෙන්දී පොඩි ටයිම් ෆ්‍රේම් එක හඳුන්වනවා මයිනර් ස්ට්‍රක්චර් කියලා. හරිද? ඒකේ නමත් මම මෙතනින් තියන්නම් අවශ්‍ය කෙනෙක් නෝට් ඩවුන් කරගන්න. හරි. මයිනර් ස්ට්‍රක්චර්. මේ මයිනර් ස්ට්‍රක්චර් කියලා අපි හඳුන්වන්නේ පොඩි ටයිම් ෆ්‍රේම් එකේ තියෙන ස්ට්‍රක්චර් එක. හරිද? නම ලකුණු කරගන්න නැති මම ඒක ඩිලීට් කරනවා. හරිද? ඊළඟට ආයේ පෝහව වලට ගිහින් අපි බලමු. හරි. මෙන්න මෙතන දැන් ඔයාලට පේනවා ඇති අර කියපු කතාව හරියටම ඔයාලට තේරෙන්නේ නැති. මේ තියෙන්නේ එතකොට මොකකට අදාළ ස්ට්‍රක්චර් එකද මේ පොඩියට ගිහින් තියෙන්නේ. ඒ අර පොඩි ටයිම් ෆ්‍රේම් එකේ ස්ට්‍රක්චර් එක. එහෙම නැත්නම් අපි කිව්වා මයිනර් ස්ට්‍රක්චර් එක කියලා. හරි. එතකොට බලන්න මේ අපි දැන් ගත්ත පෝහවයකට අදාළ ස්ට්‍රක්චර් එක ගිහින් තියෙන්නේ මෙහෙම. මේ පොඩි තැන් වලින් ඩවුන් වෙච්චා අප් වෙච්චා ඒවා අපි ගන්නෙ මයිනර් ස්ට්‍රක්චර් හැටියට. අර අපේ ඇහැට බැලුවම පේනවනේ. බැලුමට අපිට පේනවා මේක ගිහින් තියෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ පෝහව එකේ මෙතනනේ හයි එක තියෙන්නේ අපිට. ඒක අර ඇහැට ඔයාට හුරු වෙනවා. ඒක ටික කාලයක් මාකට් එකේ ඉඳන් කොහොමත් හුරු වෙනවා. දැනට සමහර අයට හුරු නැතුව ඇති. සමහර අයට හුරු ඇති. මේක ඔයා තේරුම් ගන්න මේ පොඩියට තියෙන්නේ මයිනර් ස්ට්‍රක්චර් එක. එහෙම නැත්නම් අර අපි දැන් ඉන්නේ පෝහව මේ පොඩියට තියෙන්නේ 15 මිනිත් එකේ. එහෙම නැත්නම් 1 hour එකේ. ඒ වගේ පොඩි ටයිම් ෆ්‍රේම් එකට අදාළ ස්ට්‍රක්චර් එක. හරිද? මම හිතනවා දැන් ඔයාට ඒ ටික පැහැදිලි ඇති කියලා. හරිද? එතකොට මේ අපි පොඩි ටයිම් ෆ්‍රේම් එක හැඳින්නුවා මයිනර් ස්ට්‍රක්චර් එක හැටියට. මොකද්ද? මයිනර් ස්ට්‍රක්චර්. එතකොට අපි මේ ලොකු ටයිම් ෆ්‍රේම් එකේ ස්ට්‍රක්චර් එක කොහොමද හඳුන්වන්නේ? ඒකට අදාළ නමත් මම දැන් කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් බොහෝ තැන්වල මයිනර් ස්ට්‍රක්චර් එහෙම නැත්නම් මේජර් ස්ට්‍රක්චර් කියන එක තමයි යූස් වෙන්නේ. ඒ නිසා ඔයාලා මේ තැන් වලට යද්දි මේ දේ දන්නේ නැති වුණොත් එතන ගැටලුවක් වෙනවා. ඒ නිසා තමයි මම මේ හැම දෙයක්ම කියලා දෙන්නේ. හරිද? එතකොට පොඩි ටයිම් ෆ්‍රේම් එකට අදාළ ස්ට්‍රක්චර් එක අපි කිව්වම මයිනර් ස්ට්‍රක්චර් එක. ලොකු ටයිම් ෆ්‍රේම් එකට අදාළ ස්ට්‍රක්චර් එක අපි හඳුන්වන්නේ මේජර් ස්ට්‍රක්චර්. මොකද්ද? මේජර් ස්ට්‍රක්චර්. මේජර් ස්ට්‍රක්චර් කියන්නේ ලොකු ටයිම් ෆ්‍රේම් එකට අදාළ ස්ට්‍රක්චර් එක. හරිද? එතකොට මම දැන් කියපු දේ සාරාංශයක් විදිහට ආයෙ ඔයාලට කිව්වොත් අපි කිව්වා
මේකේ ට්‍රෙන්ඩ් එක අඳුරගන්නේ කොහොමද කියලා. ඔයා මුලින්ම ඔයාට දැනට හුරු නැත්තම් මේ විදිහට කරන්න. හරිද? මම මේ කියන දේ දැනට හුරු නැත්තම් ඔයා කරන්න. මෙතන මේ තියෙනවා path tool. path tool එක ඔයාලට මේකෙන් ගියාම sorry කොහෙද තියෙන්නේ? favorite add කරපු නැති අයට මම මේ කියන්නේ. ආමේදි මෙතන තියෙනවා මෙන්න මෙතන. හරිද? මේකේ path කියලා tool එක ඇති. මේ තියෙන්නේ මේකට ඔයා ස්ටාර් මාක් එක දාගන්න අර ඊයේ කියපු විදියට. ඒතකොට මෙතෙන්ට ඒක ඇඩ් වෙනවා ලේසියෙන්ම. හරිද? ඒක අරගෙන ඔයා ලකුණු කරන්න. මාකට් එකේ ඔයා ලකුණු කරන්න. ගිහින් තියෙන්නේ කොහොමද කියලා. ඒ අර ඔයා හිම් බලලා ගන්නවට වැඩිය මේක සාර්ථකයි. දැන් ඒ කියන්නේ මම නම් බැලුමට හිම් බලලා දැනට ගන්නෙ. දැනට කියන්නේ මට මාකට් එක හුරුයි. මාකට් එකේ බැලුමට පේනවා මෙතන තියෙන මොන ස්ට්‍රක්චර් එකද කියලා. හරිද? දැන් ඔයාලා සමහර වෙලට තාම අලුත්නේ. අලුත් අයට මේක එක සැරේට ඔලුවට යන්නේ නැහැ. ඒක අලුත් අයට කියන්නේ මොන දෙයට අලුතෙන් ආවත් ඒක හැටිනේ. හරිද? ඒ නිසා අර හොඳම දේ තමා ලකුණු කරලා ඔයා ගන්න එක. ඒ නිසා ඔයා මුලින්ම අර විදියට පාත් ටූල් එක අරගෙන මේ විදියට ලකුණු කරන්න. හරිද? දැන් ලකුණු කරද්දි බලන්න මේකේ ගිහින් තියෙන highestම point එක කොයිද? මේකේ ගිහින් තියෙන highestම point එක තමයි මෙතන. හරිද? ඊළඟට මොකද්ද කරලා තියෙන්නේ? ඊළඟට මාකට් එක ඩවුන් වෙලා. ඔයා ඊළඟට හොයන ඩවුන් වෙච්ච ලෝවස්ට්ම පොයින්ට් එක. එතකොට මෙන්න මෙතනනේ ලෝවස්ට්ම පොයින්ට් එක තියෙන්නේ. මෙන්න මෙතන තමයි තියෙන්නේ. හරිද? ඊළඟට ඔයා බලන්න ඒ ලෝවස්ට් පොයින්ට් එකෙන් පස්සේ ආයෙ අප් එකට එන ගිහින් තියෙන්නේ. එහෙම ගිහින් තියෙන උපරිම උස නැත්තම් highestම පොයින්ට් එක. හරිද? එතකොට ඒක බැලුවම මෙතන තමයි ඔයාගේ ඊළඟ highest point එක. ආයෙ බලන්න ගිහින් තියෙන lowestම point එක මොකක්ද කියලා. මෙතන. ඔය විදිහට ඔයා ලකුණු. දැන් මෙන්න මෙතන ඔයාට පොඩි ගැටලුවක් එනවා ඇති. හරිද? එතකොට ඔයා දැන් බලනවා ඇති ඇයි මම මෙතන ගන්න නැතුව මෙන්න මෙතන ගන්නෙ කියලා. හරිද? ඒකට හේතුව තමයි බලන්න මේ low එක. හරිද? මම ඒක sorry මේ තියෙන මෙතන තියෙන high එක තියෙනවනේ. මේ high එක හරිද? මේ high එක break කරලා තියෙන්නේ මෙතෙන්දී. මේ high එක break කරලා තියෙන්නේ මෙතෙන්දී. එතකොට මම මෙතන මේක high එකක් හැටියට ගන්න බෑ. මොකද මේ හදලා තියෙන මෙන්න මෙතන හදලා තියෙන high එක හදලා තියෙන්නේ මේ high එකට ඇතුලේ. බලන්න මේ high එකට ඇතුලෙන් තමයි මේක හදලා තියෙන්නේ. එතකොට අපිට ඒක high එකක් හැටියට ගන්න බෑ. ඒක අර කියපු විදිහට මේ තියෙන minor structure එකේ ස්ට්‍රක්චර්. හරිද? මේජර් ස්ට්‍රක්චර් එකට අදාළව මේක ගන්න බෑ. මොකද අපිට පැහැදිලිව පේනවා මෙතනින් මාකට් එක මෙතනින් තමයි මේ හයි එක බ්‍රේක් කරලා තියෙන්නේ. ඒ නිසා එතකොට ඉස්සරහට දැන් ඔයාට එනවා ඇති. එතකොට අපි හරියටම හයි එක අඳුරගන්නේ කොහොමද කියලා වගේ අදහස. එතකොට දැන් අපි අර PDR එක ගහලානේ කතා කරන්නේ. මේ ට්‍රේඩ් කරන්නේ. හරිද? එතකොට අපි PDR එක ගහගන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට. එතකොට ඔයා මෙතෙන්ට ගියත් මේකේ ඇතුළෙම තමයි ට්‍රේඩ් වෙලා තියෙන්නේ. මේක ඔයාලා තාම දන්නේ නැහැ. කියලා දෙන්නම්. අද ටිකක් කියලා දෙනවා. ඊටු ටික වෙන දවසක් කියලා දෙනවා. හරිද? එතකොට දැන් මෙන්න මෙතන ට්‍රේඩ් කරත් ඔයා ට්‍රේඩ් කරන්න වෙන්නේ මේ සිං එක ඇතුළෙම තමයි. අලුත් සිං එකක් තාම හදලා නැහැ. අලුත් සිං එකක් හදන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මෙතන තියෙන හයි එක බ්‍රේක් කරනවා. ඔයා හිතන්න මම මේක හරි. දැන් තාම මාකට් එක මේ හරිය තියෙන්නේ කියලා. හරිද? තාම මාකට් එක තියෙන්නේ මේ හරිය. එතකොට ඔයා බලන්න මේ ස්ට්‍රක්චර් එක ඇතුළේම තමයි තාම ට්‍රේඩ් වෙන්නේ. ඒ කියන්නේ මේ හයි එක කැඩුවොත් තමයි අපිට අලුත් සිං එකට යන්න වෙන්නේ. අලුත් සිං එකක් කියන්නේ මේ වගේ තව සිං එකක්. හරිද? මේ වගේ තව සිං එකට යන්න වෙන්නේ මේ හයි එක බ්‍රේක් කරොත්. තාම ඒක බ්‍රේක් කරලා නැහැ. හරිද? ඒ නිසා මේ ස්විං එක ඇතුළෙම තමයි තාම ට්‍රේඩ් කරන්න වෙන්නේ. ඔයාලා මේ ස්විං ඒව තාම දන්නේ නැතුව ඇති. හරිද? ඒ ටික අපි ඉස්සරහට කතා කරමු. මම අර ඔයාලට පැහැදිලිව අතෙන්දි පොඩි ගැටලුවක් එන නිසා තමයි කියලා දුන්නේ. හරිද?
ම්, බලන්න ඔන්න මම රීප්ලේ එකකුත් දැම්මා. එතකොට අන්න දැන් තමා මේතන තියෙන හයි එක බ්‍රේක් කරේ. දැන් තමා අපිට අලුත් ස්විං එකකට යන්න වෙන්නේ. හරිද? ඒ නිසා දැන් මම ආයේ මේ ටික කරන්නම්. හරි. දැන් ආයෙ අර විදිහටම අපි කතා කරමු මොකද වෙලා තියෙන්නේ කියලා. මම මුලින් ඉඳලාම ආයෙ පටන් ගන්නම්. බලන්න මාකට් එක මෙතන ඉඳන් අප් වුණා. ආයෙ ඩවුන් වුණා. ආයෙ මෙතන මේ හයි එක බ්‍රේක් කරලා තියෙන්නේ මෙතෙන්දි. එහෙනම් අපිට ඊළඟ හයි එක හැටියට ගන්න වෙන්නේ මේක. මොකද මේ හයි එකෙන් පස්සේ තාම අලුත් හයි එකක් හදලා නැහැ. මේ මෙතෙන්දි මාකට් එක මෙතන නම් තියෙන්නේ තාම අලුත් හයි එකක් හදලා නැහැ. ඒතකොට ඊට පස්සේ ආයෙ ඩවුන් වුණා. ඊට පස්සේ අප් වෙලා තමයි අලුත් හයි එක හැදුවේ. අන්න එතකොට තියෙන ලෝ එක තමයි අපි ඊළඟ ලෝ එක හැටියට ගන්න. එතකොට මෙතන තමයි අපිට ඊළඟ ලෝ එක හැටියට ගන්න වෙන්නේ. ඊළඟට මේ හයි එක බ්‍රේක් කරලා තියෙනවා. ඒ කියන්නේ තවදුරටත් අප් ට්‍රෙන්ඩ් එක යන්නේ මේ හයි එක බ්‍රේක් කරලා. හරිද? ඊළඟට බලනවා ඊළඟට තියෙන ලෝ එක. හරි. මේක තමයි ඊළඟට. ඊළඟට මේ හයි එක බ්‍රේක් කරන අවස්ථාවක් තියෙද බලනවා. මෙතෙන්දී ඔයාලට පේනවා ඇති පොඩි වීක් එකක් ගහලා විතරයි. මම ඒක ලොකු කරලා පෙන්නුවොත්. හරිද? මෙන්න මෙතන තියෙන හයි එක මෙතෙන්දී වීක් කරලානේ තියෙන්නේ. හරිද? මෙන්න මේ විදිහට වීක් එකක් දුන්නම ඔයා ඒක හයි එකක් හැටියට ගන්න එපා. ඒ කියන්නේ මේ හයි එක මේ හයි එකට උඩින් කැන්ඩල් බොඩි එකක් ක්ලෝස් වුණොත් ඔය විදිහට කැන්ඩල් බොඩි එකක් ක්ලෝස් වුණොත් විතරක් ඔයා ඒක අලුත් හයි එකක් හැටියට ගන්න. නැත්නම් ඒකත් මේ ස්විං එකට අදාළම එකක් කියලා ගන්න. ඒකට හේතුව තමයි අපිට සමහර වෙලාවට මේ විදිහට පේක් අවුට් දෙනවා. ඒ කියන්නේ උඩට ගහනවා උඩ තියෙන මේ ටිකේ තියෙන ලික්විඩිටි ගන්න. ලික්විඩිටි ටික ගත්තට පස්සේ ආයෙ මාකට් එක පහළට යන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා අර කැන්ඩල් බොඩි එකකින් මේ හයි එක ක්ලෝස් වුණොත් මේ හයි එක බ්‍රේක් වුණොත් විතරක් ගන්න. හරිද? එතකොට බලන්න ඒ හයි එක කැන්ඩල් බොඩි එකකින් මෙන්න මෙතෙන්දි බ්‍රේක් වෙලා තියෙනවා. බලන්න ඔයාට ඒක පේනවද දන්නේ නැහැ. බලන්න මේ පේනව නේද? මේ ලයින් එකනේ මේ හයි එක හැටියට ගන්න වෙන්නේ. මේ හයි එකට උඩින් කැන්ඩල් බොඩි ක්ලෝස් වෙලා තියෙනවා. එතකොට අපිට ඊළඟ හයි එක හැටියට ඒක ගන්න පුළුවන්. ඔය විදියට. හරිද? දැන් බලන්න දැන් තමා හොඳම දේ අපි කතා කරපු එකේ අනිත් පැත්තට දැන් යන්න පුළුවන්. හරිද? එතකොට දැන් මෙතන තියෙන්නේ මොකද්ද? ලෝ එක. මෙතන තියෙන්නේ මොකද්ද? හයි එක. දැන් මේ මාකට් එකේදී මොකද වෙලා තියෙන්නේ බලන්න. මේ හයි එක බ්‍රේක් කරලා. එතකොට මෙතන හදපු සෝරි මේ ලෝ එක බ්‍රේක් කරලා. එතකොට මෙතන හදපු හයි එකට මොකද උනේ? ඒ හයි එක මොකුත් කරලා නැහැ. ඒ හයි එක තවම තියෙනවා. බ්‍රේක් කරලත් නැහැ. පේක් අවුට් එකක්වත් අඩුම දීලා නැහැ. ඒ කියන්නේ මේ මාකට් එක දැන් මොකක්ද උනේ? මාකට් shift වුණා. එහෙම නැත්තම් මේ මාකට් එක දැන් මෙච්චර වෙලා අප් ට්‍රෙන්ඩ් එකට ආවේ. හරිද? අප් ට්‍රෙන්ඩ් එකට ආපු ට්‍රෙන්ඩ් එක දැන් වෙනස් කරා. කොහොමද අපි වෙනස් කරා කියලා දන්නේ? මෙච්චර වෙලා අප් ට්‍රෙන්ඩ් එකට එනකොට මොකද්ද කර කර ආවේ? ලෝ එක හෝල් කර කර ආවේ. හැබැයි හයි එක බ්‍රේක් කර කර ආවේ. දැන් ඊළඟට මොකක්ද උනේ? මෙච්චර වෙලා හෝල් කර කර ආපු ලෝ එක මෙන්න මෙතෙන්දි බ්‍රේක් කරා. මෙච්චර වෙලා බ්‍රේක් කර කර ආපු හයි එක මෙන්න මෙතෙන්දි හෝල් කරා. එතකොට අපිට දැනගන්න පුළුවන් මාකට් එක අනිත් පැත්තට හැරුණා. හරිද? අනිත් පැත්තට හැරුණා. ඔන්න ඕකට අපි කියනවා චොච් එකක් කියලා. හරිද? චොච්. CHOCH. හරිද? චොච් එහෙම නැත්නම් change of character. එතකොට මේ චොච් එක ගන්න වෙන්නේ මේක මේ හයි එකට අදාළ ලෝ එක මේකනේ. හරිද? එතකොට ඔයාලට මේ ලෝ එකට තමයි චොච් එක ගන්න වෙන්නේ. හරිද? මම මෙතන චොච් කියන එක තියෙනවා. හරි. මේ තියෙන්නේ චොච්. මොකද්ද මේකේ තේරුම?
මම ඒක දැන් මෙතන දාන්නම්. change of character. හරිද? මේකට තව නමක් තියෙනවා. මොකක්ද ඒ නම? market structure shift. market structure shift. නැත්තම් අපි කියනවා MMSS එකක් කියලා. හරිද? ඔන්න ඔයාලට පේනවා ඇති ඒ නමත් මෙතන මම දාලා තිනවා. මෙන්න මේ විදිහට මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකට ඇවිල්ලා ඊළඟට ඒක ට්‍රෙන්ඩ් එක වෙනස් කරනවා නම් අපි එතෙන්දී එතන ගන්නවා චොච් එකක් හැටියට. හරිද? මේක මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. එතකොට මෙන්න මෙතෙන්දී අපිට අර අපි කියපු දේ බලා ගන්න පුළුවන් ඩවුන් ට්‍රෙන්ඩ් එකට අදාළව. බලන්න ඩවුන් වුණා. හරිද? මේ විදිහට ඩවුන් වුණා. ආයේ අප් වුණා. ආයේ ඩවුන් වුණා. ආයේ අප් වුණා. ආයේ ඩවුන් වුණා. හරිද? එතකොට මේ ස්ට්‍රක්චර් එක හරියට මොකක්ද කියලා බලාගන්න එක මට ඔයාගේ ඇඟට දෙන්න බෑ. හරිද? එතකොට ඔයා තමයි එක ඇඟට දාගන්න ඕනේ. කියන්නේ මේකේ අර ස්ට්‍රක්චර් එක මාක් කරන එක තමන්ගේ ඇඟෙන්ම තමයි එන්නේ. හරිද? ඒක මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. දැන් අර මෙතන තව සාරාංශයක් ඕනනම් තියෙනවා. මෙතන මොකද්ද මේ තියෙන්නේ? equal loss. equal loss තේනම් අපි කිව්වා අනිවාර්යෙන් මේක කඩනවා කියලා. දැන් මෙතනත් ඔය බලන්න ඒ විදිහට කඩලා තියෙනවා. ඒක ඔයාලට පැහැදිලි ඇති. ඒක මම නිකන් කිව්වේ මම දැන් දැක්කේ ඒක. හරිද? දැන් අර මෙතන වෙලා තියෙන දේ ඔයාලට පේනවනේ. ලෝ එක බ්‍රේක් කර කර තමයි ගිහින් තියෙන්නේ. නමුත් හයි එක හෝල්ඩ්. හයි එක හෝල්ඩ්, ලෝ එක බ්‍රේක්. එහෙනම් අපි මේක කියනවා ඩවුන් ට්‍රෙන්ඩ් එකක් හැටියට කියලා. එතකොට ඩවුන් ට්‍රෙන්ඩ් එකක අපි කිව්වා ඩවුන් ට්‍රෙන්ඩ් එක හයි එක අපි හඳුන්වනවා ලෝ හයි කියලා. ඩවුන් ට්‍රෙන්ඩ් එකක ලෝ එක අපි හඳුන්වනවා ලෝව ලෝ කියලා. ඔයාට ඒකත් පැහැදිලි ඇති කියලා මම හිතනවා. හරිද? දැන් අර තව ඉස්සරහට මම කියලා දෙන්නම්. මෙතන ඩවුන් ට්‍රෙන්ඩ් එකට ආපු මාකට් එක හරිද? ඩවුන් ට්‍රෙන්ඩ් එකට ආපු මාකට් එක මොකද කරලා තියෙන්නේ? ඔයාට ඕනේ නම් මෙන්න මෙතන ගන්න පුළුවන් ලෝ එක හැටියට. හරිද? ඔතන ලෝ එක හැටියට අරගෙන ආය අප් වුණා, ආය ඩවුන් වුණා වගේ අරගත්තා. ඊළඟට ඔයාට මෙතන පේනවා ඇති මේ ලෝ එක බ්‍රේක් මෙතන දැන් ආවේ ලෝ බ්‍රේක් කරනේ. ලෝ එක බ්‍රේක් කරා හයි එක හෝල්ඩ් කරා. එතකොට මෙතෙන්දි මොකද්ද කරලා තියෙන්නේ? මෙන්න ලෝ එක හෝල්ඩ් කරලා හයි එක බ්‍රේක් කරන්න පටන් ගන්නවා. එතෙන්දි එතකොට ඔයාට මොකද්ද තියෙන්නේ? මෙතෙන්දි ඔයාට තියෙනවා හරිද? මෙතෙන්දි ඔයාට change of character එකක් තමයි දීලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි කියනවා චොච් එකක්. එහෙම නැත්නම් MSS එකක් කියලා කියනවා. මොකද්ද මේ දීලා තියෙන්නේ? MSS එක. මොකද්ද මෙච්චර වෙලා කර කර ආවේ? හයි එක හෝල්ඩ් කර කර. නමුත් මෙතෙන්දි මොකද්ද කරේ? හයි එක බ්‍රේක් කරා. ඒ නිසා අපි මෙතෙන්දි ගන්නවා change of character එක. ඊට පස්සේ ඔයාලා දන්නවා change of character එකක් දුන්නට පස්සේ ඒකේ විරුද්ධ දේ කරන්න. ඒ කියන්නේ මෙච්චර වෙලා ඩවුන් ට්‍රෙන්ඩ් එක යවනම් ඊළඟට යන්නේ අප් ට්‍රෙන්ඩ් එකට. මෙච්චර වෙලා අප් ට්‍රෙන්ඩ් එක යවනම් ඊළඟට අප් ට්‍රෙන්ඩ් එකට ඇවිල්ලා change of character එකක්. එහෙම නැත්නම් චොච් එකක් දුන්නා නම් ඊළඟට වෙන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන එක. දැන් මෙතෙන්දී මෙච්චර වෙලා මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකට නෑ. හරිද? මාකට් එක මෙච්චර වෙලා ආවේ ඩවුන් ට්‍රෙන්ඩ් එකට. ඩවුන් ට්‍රෙන්ඩ් එකට ඇවිල්ලා මෙන්න මෙතෙන්දී චොච් එකක් දුන්නා. එතකොට මොකද්ද වෙන්න තියෙන්නේ? එහෙනම් ඊළඟට අප් ට්‍රෙන්ඩ් එකට. බලන්න ඊළඟට මොකද වෙලා තියෙන්නේ? අප් ට්‍රෙන්ඩ් එකට අර කියපු විදිහටම ගිහිල්ලා තියෙනවා. හරිද? ඒක ඔයා බලන්න. මෙතන තමා ලෝ එක, හයි එක, ලෝ එක, හයි එක, ලෝ එක, හයි එක මෙතෙන්ට ගන්නත් පුළුවන්, මෙතෙන්ට ගන්නත් පුළුවන්. ඒක අර ඔයා මාකට් එකේ ඉඳලා ඔයාගේ ඇහැට හුරු වීමත් එක්ක තමයි මේක ඔයාට එන්න වෙන්නේ. හරිද? ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක මට කියන්න බෑ
මෙන්න මේකම කියලා. ඒක ඔයාගේ හැකියාව මත තමයි තීරණය වෙන්නේ. හරිද? දැන් මම ගත්තා නම් මෙතන තමයි ඊළඟ හයි එක හැටියට ගන්න. හරිද? ඒක ගත්තා ඊළඟට මේක ගත්තා. ඔහොම තමයි මම ගන්නෙ. කැමති කෙනෙක්ට අර අතෙන්දි මං කිව්ව විදියට කෙලින්ම මේක හයි එක හැටියට ගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හරිද? දැන් ඔන්න මේ විදියට මාකට් එක ආවා. දැන් මෙච්චරලා මොකද්ද කර කර ආවේ? මෙතනින් චොච් එක දුන්නට පස්සේ හයි එක බ්‍රේක් කර කර ආවේ. ලෝ එක හෝල්ඩ්. හයි එක බ්‍රේක්, ලෝ එක හෝල්ඩ්. හයි එක බ්‍රේක්, ලෝ එක හෝල්ඩ්. හයි එක බ්‍රේක්, ලෝ එක හෝල්ඩ්. මෙතනත් හයි එක බ්‍රේක් කරා. මෙතන ලෝ එක හෝල්ඩ් කරේ නෑ. මෙන්න මෙතනින් කැඩුවා. ඒ කියන්නේ මොකද්ද මේ කරේ? මෙතනින් චොච් එකක් දුන්නා. එහෙම නැත්නම් මෙච්චර වෙලා ආපු අප් ට්‍රෙන්ඩ් එක ඊළඟට ඩවුන් ට්‍රෙන්ඩ් එකට යනවා කියලා ඉංගියක් තමා එතනින් දුන්නේ. හරිද? එතකොට අපි දන්නවා එහෙනම් මෙතනින් චොච් එකක් දුන්නා නම් ආයේ ඩවුන් ට්‍රෙන්ඩ් එකට තමයි මාකට් එක යන්න තියෙන්නේ. හරි. ඊළඟට අපි බලපු කියපු විදිහට මොකද්ද වෙලා තියෙන්නේ? මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකට ගිහින්. පේනවනේ? ඩවුන් ට්‍රෙන්ඩ් එකට ගිහින්. ඩවුන් ට්‍රෙන්ඩ් එකට යද්දි මොකද්ද වෙන්නේ? ඒකේ තියෙන ලෝ එක බ්‍රේක් කරනවා. හරිද? හැබැයි හයි එක හෝල්ඩ් කරනවා. මෙතන හයි එකත් හෝල්ඩ්, මෙතන හයි එකත් හෝල්ඩ්. ඊළඟට මෙතෙන්දි මොකද ආයේ කරලා තියෙන්නේ? මෙන්න මෙතන වීක් එකක් දීලා මෙතන හදපු හයි එක බ්‍රේක් කරලා තියෙනවා. දැන් අපිට මෙතන මං කලින් කියලා දෙපු ටික අහගෙන ඉඳියා නම් ඔයාට මෙතන ලෝ එක බ්‍රේක් වීමක් විදිහට ගන්න බෑනේ. ඇයි? බලන්න වීක් එකක් විතරයි දීලා තියෙන්නේ. මම ඒක ඔයාට ඉරකින් මැදලා පෙන්නන්නම්. වීක් එකක් විතරයි දීලා තියෙන්නේ. හරිද? පේනවනේ. වීක් එකක් විතරයි දීලා තියෙන්නේ. බොඩි ක්ලෝස් එකකින් ඒ කියන්නේ කැන්ඩල් එකක බොඩි එකක් මීට යටින් ක්ලෝස් වෙලා නැහැ. ඒ කියන්නේ තවම අපිට අදාළ වෙන හයි එක වෙන්නේ මේක. මේක තමයි හයි එක. හරි. එහෙමනම් අපිට මෙතන change of character එකක් හැටියට ගන්න වෙන්නේ මෙන්න මේ හයි එක බ්‍රේක් කරා. ඒ කියන්නේ මෙන්න මෙතෙන්දි තමයි අපිට ඊළඟ චොච් එක දීලා තියෙන්නේ. හරිද? දැන් මෙතෙන්දි දීපු චොච් එකෙන් අපිට කිව්වා මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන්නේ කියන්නේ මෙච්චර වෙලා අප් ට්‍රෙන්ඩ් එකට ආවා චොච් එකක් දුන්නා. චොච් එකක් දුන්නම අපි දන්නවා මෙච්චර වෙලා අප් ට්‍රෙන්ඩ් එකට ආවා නම් ඊළඟට ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන්නේ. හරි. ඊළඟට ඩවුන් ට්‍රෙන්ඩ් එකට ආවා. ආයෙ චොච් එකක් දුන්නා. අපි දන්නවා ඩවුන් ට්‍රෙන්ඩ් එකට එන මාකට් එක චොච් එකක් දුන්නා නම් ඊළඟට වෙන්නේ අප් ට්‍රෙන්ඩ් එකක් යන්නේ කියලා. දැන් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? බලන්න. අපි කිව්ව විදිහටම මාකට් එක අප් වෙලා තියෙනවා. හරිද? පේනවා ඇති මොකද වෙලා තියෙන්නේ කියලා. හරි. මම හිතනවා මේ ටික ඔයාලට පැහැදිලි කරා ඇති කියලා. හරිද? දැන් ඔයාලට මම මෙච්චර වෙලා කියලා දීපු ටික ඔක්කොම එක තැනක සාරාංශයක් හැටියට දෙන්නම්. මම හිතනවා ඒක ඔයාලට හොඳ වෙයි කියලා. හරිද? ඔයා හිතන්න මාකට් එකක් මේ විදිහට අප් ට්‍රෙන්ඩ් එකට යනවා කියන්නේ. හරිද? ඔය විදිහට අප් ට්‍රෙන්ඩ් එකට යනවා. හරි. අප් ට්‍රෙන්ඩ් එකට යනකොට අපි කොහොමද මේක අප් ට්‍රෙන්ඩ් එකක් කියලා හඳුනගන්නේ? හඳුනගන්න විදිය තමයි හැමතිස්සෙම හදලා තියෙන හයි එක බ්‍රේක් කරනවා. හයි එක බ්‍රේක් කරනවා. අපි එතකොට මේ බ්‍රේක් කරන හයි එක අපි හඳුන්වනවා BOS එක. එහෙම නැත්නම් break of structure එකක් කියලා. පැහැදිලි නේද? හරිද? ඊළඟට මෙතන තියෙන ලෝ එක හෝල්ඩ් කරනවා. එහෙනම් අපි දැන් දන්නවා හයි එක බ්‍රේක් කර කර ලෝ එක හෝල්ඩ් කර කර යනවා නම් ඒක අප් ට්‍රෙන්ඩ් එකක් කියලා අපි දන්නවා. හරි. එතකොට මෙතනත් මොකද්ද කරලා තියෙන්නේ? ඒ විදිහටම BOS එකක් දීලා. හරිද? මෙතනත් BOS එකක් දීලා. හරි. එතකොට අපි දන්නවා මේ තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එකක්. හරි. මේ තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එක. එතකොට අපි අප් ට්‍රෙන්ඩ් එකක තියෙන හයි එක හඳුනුවා 6 හයි එකක් හැටියට.
අප් ට්‍රෙන්ඩ් එකක තියෙන ලෝ එකක් අපි හඳුන්වනවා හයර් ලෝ එකක් හැටියට. හරි. අප් ට්‍රෙන්ඩ් එකට අදාළව කියලා දුන්නේ අපි ඔන්න ඔය ටික. ඊළඟට ඔයා හිතන්න මාකට් එක මෙහෙම අප් එකට ගියා. හරිද? ඔය විදියට ඊළඟට මෙන්න මෙතන හෝල් කර කර ගියපු ලෝ එක බ්‍රේක් කරා. හරිද? හෝල් කර කර ගියපු ලෝ එක බ්‍රේක් කරා. දැන් මොකක්ද උනේ? මෙන්න මෙතනින් අපිට දුන්නා චොච් එකක්. හරිද? මේකට අපි කියනවා චොච්. එව නැත්තම් change of character. එහෙම නැත්තම් අපිට අර මං කලින් දුන්නේ මාකට් ස්ට්‍රක්චර් shift කියලා. හරිද? ඒ විදිහට අපිට ඕන නම් මෙතෙන්ට මේ චොච් කියන වෙනුවට ඕනනම් අපිට දාන්න පුළුවන් MSS කියලා. හරිද? සාමාන්‍යයෙන් දැන් කලින් චොච් කියලා පාවිච්චි කරා. දැන් අර MSS කියන වචනේ ට්‍රෙන්ඩ් එකට යනවා. දැන් MSS කියන වචනේ තමයි යූස් කරන්නේ. හරිද? ඔයා මෙතෙන්ට එතකොට මං ලියා ගන්නකොට කියන්නම් මෙතෙන්ට චොච් කියලා දාගන්න MSS කියලා දාගන්න නැත්නම් ඔයාලට අමතක වෙයි. හරිද? ඊළඟට ඔයා හිතන්න මේ විදිහට මාකට් එක යනවා කියලා. දැන් මාකට් එක මොකද කරලා තියෙන්නේ? මෙච්චර වෙලා හෝල් කරගෙන ආපු ලෝ එක මෙන්න මෙතෙන්දි බ්‍රේක් කරා. අපිට එතකොට සිග්නල් එකක් හම්බුණා. දැන් මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකට හැරෙන්න යන්නේ කියලා. මෙච්චර වෙලා අප් ට්‍රෙන්ඩ් එකට ආවා. මෙතෙන්දි චොච් එකක් දුන්නා. දැන් දන්නවා අපි මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකට හැරෙන්න යන්නේ. එහෙනම් අපි ඊළඟට මොකද වෙන්නේ කියලා මාකට් එකේ බලනවා. එතකොට ඔයාලට පේනවා හැමතිස්සෙම ලෝ එක බ්‍රේක් කරලා. ඒ කියන්නේ මොකද්ද? ලෝ එක බ්‍රේක් කරා කියන්නේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර්. BOS එකක් දීලා. හරිද? ඊළඟ ලෝ එක බ්‍රේක් කරලා. එතනත් එතකොට බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර්. හරිද? නමුත් අපි අර කතා කරපු විදිහට හයි එක හෝල් කර කර. එතකොට ලෝ එක බ්‍රේක් කර කර හයි එක හෝල් කර කර එනවනම් අපි ඒකට කියනවා ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක් කියලා. හරිද? එතකොට මෙතන වෙලා තියෙන්නේ මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකට ඇවිල්ලා. එතකොට අපි කිව්වා ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක තියෙන ලෝස් අපි හඳුන්වන්නේ ලෝවර් ලෝස්. හරිද? මම ඒක කෙටියෙන් LL කියලා දාන්න. ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක තියෙන හයිස් හඳුන්වන්නේ ලෝවර් හයිස්. හරිද? ලෝවර් හයිස්. ඔය විදිහට තමයි හඳුන්වන්නේ. හරිද? දැන් ඔයා හිතන්න මාකට් එක ආයෙත් ඔය විදිහට තව BOS එකක් දීලා හරිද? ඊළඟට මෙන්න මෙතන හෝල් කරගෙන ආපු හයි එක බ්‍රේක් කරා කියලා. හරිද? එතකොට මොකද්ද මෙතනින් වෙලා තියෙන්නේ? මෙච්චර වෙලා ඩවුන් ට්‍රෙන්ඩ් එකට ආවා. මෙච්චර වෙලා ඩවුන් ට්‍රෙන්ඩ් එකට එනකොට හයි එක හෝල් කරගෙන ආවා. නමුත් මෙතනදී මොකද්ද කරේ? හයි එක බ්‍රේක් කරා. හරිද? හයි එක බ්‍රේක් කරා. හයි එක බ්‍රේක් කරාම අපි දන්නවා මෙතෙන්දි මේ දීලා තියෙන්නේ චොච් එකක්. චොච් එකක්. එහෙම නැත්නම් ඔයාලට මෙතෙන්ට MSS මාකට් ස්ට්‍රක්චර් shift කියලා දාන්න පුළුවන්. මම මෙතෙන්ට දාන්නම් චොච් එකක් කියලා. මොකද මම මෙතන MSS කියලා දාපු නිසා මෙතන චොච් කියලා දාන්නම්. ඕනනම් ඔයාලට මෙතෙන්ට චොච් කියන එක දාලා හරිද? මේ MSS කියන එක මෙතෙන්ට දාන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ කිසිම. ඔන්න මම එහෙමත් කරා. ওই දෙකේම එකම දේ තමයි කියවෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් ඩවුන් ට්‍රෙන්ඩ් එකට නේ ආවේ මාකට් එක. මෙතෙන්දී MSS එකක් දුන්නා. අපි දන්නවා එහෙනම් දැන් මාකට් එක යන්න තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එකට. හරි. ඔන්න ඔය ටික තමයි මම මෙච්චර වෙලා පටන් ගත්ත වෙලා ඉඳන් මේ වෙනකන් පැහැදිලි කරපු දේ තියෙන සාරාංශය ඔන්න ඔච්චරයි. අපි දැන් අප් ට්‍රෙන්ඩ් එක සහ ඩවුන් ට්‍රෙන්ඩ් එක බැලුවා. අපි දැන් බලමු කොන්සොලිඩේට් මාකට් එකකට අදාළ එකකුත් ටික මම රිමූව් කරගන්නම්. හරිද? දැන් ඔයාට
මාකට් එක මේ බිට්කොයින් මාකට් එක මම ගත්තේ මට මෙතන මතකයක් තියෙනවා මේ ටිකේ මාකට් එක කොන්සොලිඩේට් වුණා කියලා. හරිද? ඒකයි ගත්තේ. හරි. බලන්න මෙන්න මේ ටිකේ මේක 1 hour දාවොත් ආයෙ හොඳයි. හරි. මෙන්න මෙතන තමයි හොඳම තැන. මෙන්න මේ ටිකේ මාකට් එක මේ මොකද කරලා තියෙන්නේ? මාකට් එක එකම තැනනේ ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ බලන්න මම ඔයාලට ඕනම් පාත් ටූල් එකේම ලකුණු කරලා පෙන්නනම් up down up down up down ඔය විදිහට ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ මාකට් එක එකම තැන. හරිද? එකම තැන. මෙන්න මේකට තමයි අපි කියන්නේ consolidate market එක. එහෙම නැත්නම් අපි මේක ආයෙ හඳුන්වනවා රේන්ජින් මාකට් එක. නැත්නම් පැත්තට මේක මේ පැත්තට යන නිසා අපි කියනවා මේක සයිඩ් වේස් වලට යනවා කියලා. හරිද? එතකොට බලන්න මං අර කිව්ව නේද මේ වගේ consolidate market එකක අවසානය මොන වගේද කියලා. liquidity වැඩිපුර තියෙන පැත්තට කැන්ඩල් එකට දෙකට මං කිව්වා ගහනවා කියලා. මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? එක කැන්ඩල් එකකින් ගහලා තියෙනවා මුළු පළාතම ගැලවිලා යන්න. දැන් එතකොට මෙතෙන් තිබ්බ liquidity ටික විතරක්ම නෙමෙයි තව මෙතන වාට පේනවා ඇති FVG එකක් තියෙනවා. ඒක ෆිල් කරලා තියෙනවා. ඊළඟ ඕඩර් බ්ලොක් එක තියෙන්නේ නැත්තේ මේ හරියෙන්. හරිද? ඔය ඕඩර් බ්ලොක් එකටම ගහන්න ඇති. ගහලා එතනින් අපිට කම්පර්මේෂන් දීලා එන්ට්‍රි දීලා තමයි මේ ආයෙ ඩවුන් වෙන්නේ නැත්තේ. හරිද? මං අර කිව්ව නේද ඔයාලට ඒක මතක ඇති. මේ වගේ කොන්සොලිඩේට් මාකට් එකක අවසානය ලොකු මූවමන්ට් එකක් ගන්නවා කියලා. ඒ කියන්නේ ලික්විඩිටි වැඩි පැත්තට ලොකු මූවමන්ට් එකක් ගන්න. ඒ කියන්නේ අපි ඊළඟට කිව්වා මේ වැඩිපුර ගන්න මූවමන්ට් එක අපි හඳුන්වනවා එක්ස්පැනේෂන් කියලා. හරිද? මේකත් අපි ඉස්සරහට කියලා දෙනවා. power of 3 කියලා තියෙන එකක්. ඒකේ තියෙනවා මේක මෙන්න මේ කැලලට අපි කියනවා accumulation, ඊළඟට expansion, ඊළඟට distribution කියලා මෙතන තියෙනවා. ඊළඟට manipulation. මට පැටරුණාද මන්දා. අපි ඒක එතන කතා කරනකොට කතා කරමු. හරිද? ඒක වැඩි හිතන්න එපා. ඒ හතරක් තියෙන power of 3 කිව්වට එතන හතරක් තියෙනවා. හරිද? ඔය හතර මට පැටලෙනවා. මම මේක නම් දාලා ඇත්තේ නෑ මේකෙත් මම දාලා තිබ්බ ටික අයින් කළා. මොකද මාත් ඒක වැඩිපුර යූස් කරන්නේ නෑ. සමහර දවස්වල යූස් කරනවා. වැඩි නෑ. හරිද? ඔයාලත් ඒක බැලුවත් ඒ කියන්නේ මං කියලා දෙන දේ බැලුවත් ඒ ටිකම තමයි වැඩිපුර යූස් වෙන්නේ නැහැ ඒක. හරිද? ඒ වුණාට මම ඒ ටිකත් ඔක්කොම කියලා දෙනවා. හරිද? දැන් මං හිතනවා ඔයාලට අර consolidate market එකත් පැහැදිලි ඇති කියලා. දැන් මේකේ දැන් වෙන්නේත් මොකද කියලා ඔයාලට නිකන් හිතෙනවා ඇති. දැන් මෙතන පොහව ගත්තොත් හොඳයි. දැනුත් මොකද මේ වෙන්නේ? මාකට් එක එකම ලෙවල් එක consolidate වෙන එක තමයි මේ වෙන්නේ. එතකොට මොකද්ද මේකේ ප්‍රතිඵලය? liquidity වැඩි පැත්තට ගහනවා. දැන් මේකේ නම් ඔයාලට පේනවා ඇති මේ හරියේ FVG එකක් එමත් තියෙනවා නේද? මං කියන්නේ මේක ෂෝට් වෙයිම කියලා. හරිද? liquidity වැඩි පැත්තට ගහවි. සමහර විට තව දවස් ගාණක් මෙහෙම consolidate වෙලා තියලා තව liquidity හදාගනිවි. මොකද liquidity හැදෙන්නේ දැන් අර මං කියපු දේ මෙතන වෙනවානේ. මේ පැත්ත support එක, මේ පැත්ත resistance එක, මේ පැත්තේ liquidity එකතු වෙනවා, මේ පැත්තෙත් එකතු වෙනවා. ඊට පස්සේ මේක තව ටිකක් තියෙනවා කියන්නේ තව එකතු වෙනවා. තව එකතු වුණාම liquidity තව තියෙනවා. එතකොට liquidity වැඩි පැත්තට ගහනවා එකපාර මාකට් එක. හරිද? එතකොට අර රීටේල් අය මෙන්න මේ හරි සාමාන්‍ය රීටේල් කෙනෙක් මෙතනින් එන්ට්‍රි එක ගත්තා නම් එයාලගේ ස්ටොප් ලොස් එක ටිකක් ලොකුයිනේ. ඔය වගේ තියෙනවා. ඔය ඔක්කොම ගලවලා යන්න ගහනවා. හරිද? මම හිතනවා ඒකත් පැහැදිලි ඇති කියලා. ඒ කොන්සොලිඩේෂන් මාකට් එකකට අදාළව මම කියලා දුන්නේ. හරිද? එතකොට මම හිතනවා දැන් අද
මම කියලා දුන්නේ අප් ට්‍රෙන්ඩ් එක, ඩවුන් ට්‍රෙන්ඩ් එක සහ කොන්සොලිඩේෂන් මාකට් එකනේ. මම හිතනවා දැනට ඒ ටික ගැටලුවක් නැතුව ඇති කියලා. හරිද? දැන් අපි යනවා අපේ අලුත් පාඩමකට. මාකට් ස්ට්‍රක්චර් කියන පාඩම ඉවරයි. හරිද? මාකට් ස්ට්‍රක්චර් එකේ ඔන්න මම ආයෙත් කියන්නම් කියලා දීපු ටික කෙටියෙන්. මාකට් ස්ට්‍රක්චර් එක අපි කිව්වා මාකට් එක සාමාන්‍යයෙන් ගමන් කරනවා ආකාර තුනකට. හරිද? අපි එක ආකාරයක් කිව්වා අප් ට්‍රෙන්ඩ් එක, ඊළඟ එක ඩවුන් ට්‍රෙන්ඩ් එක, ඊළඟ එක කොන්සොලිඩේෂන් මාකට් එක. එහෙම නැත්නම් අපි කියනවා සයිඩ් වේස් වලට යනවා කියලා. හරිද? එතකොට ඔන්න ඔගේ අපි කොහොමද අප් ට්‍රෙන්ඩ් එකට යන මාකට් එකක් අඳුරගන්නේ? හය මේ ඒ මාකට් එකේ හයි එක බ්‍රේක් කර කර ලෝ එක හෝල්ඩ් කර කර යනවා නම් අපි ඒක අප් ට්‍රෙන්ඩ් එකක් කියලා හඳුන්වනවා. මාකට් එකේ ලෝ එක බ්‍රේක් කර කර හයි එක හෝල්ඩ් කර කර යනවා නම් අපි ඒක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඇටියට හඳුන්වනවා. ඊළඟට කොන්සොලිඩේෂන් මාකට් එකක් වාට මතක ඇති. කොන්සොලිඩේෂන් මාකට් එකක උනේ එකම ලෙවල් එකක මාකට් එක යන එක. හරිද? ඒ නිසා ඒකත් ඔයාලට මතක ඇති. එතකොට අපි අප් ට්‍රෙන්ඩ් එකක් කියලා අඳුරගත්තට පස්සේ මේ තියෙන අප් ට්‍රෙන්ඩ් එකක් කියලා අඳුරගත්තානේ. කොහොමද අඳුරගන්නේ? හයි එක බ්‍රේක් කරලා ලෝ එක හෝල්ඩ් කරලා. මේක අප් ට්‍රෙන්ඩ් එක. අප් ට්‍රෙන්ඩ් එකක තියෙන හයි එක අපි කිව්වා 6 හයි කියලා. හරිද? අප් ට්‍රෙන්ඩ් එකක තියෙන ලෝ එක අපි කිව්වා 6 ලෝ කියලා. ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන එකක් කොහොමද අඳුරගන්නේ? මේ හිතන්න මේ විදිහට මාකට් එක තියෙන කියලා. ලෝ එක බ්‍රේක් කර කර යනවා නම් ඒක ඩවුන් ට්‍රෙන්ඩ් එකක්. හයි එක හෝල්ඩ් කරන්න ඕන. එතකොට තමයි ඒක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් හැටියට අපි සලකන්නේ. ඩවුන් ට්‍රෙන්ඩ් එකක තියෙන හයි එක අපි කිව්වා ලෝව හයි කියලා හඳුන්වනවා. ඩවුන් ට්‍රෙන්ඩ් එකක තියෙන ලෝ එක අපි ලෝව ලෝ කියලා හඳුන්වනවා. මම හිතනවා ඔයාලට ඒ ටික පැහැදිලි ඇති කියලා. දැන් ඔය පටන් ගත්ත වෙලේ ඉඳන් ඔය ටික තමයි ඔන්න ඔය සාරාංශ කියලා දෙන්න තමයි මම මෙච්චර දුර මෙච්චර වෙලා මාකට් එක පෙන්න හැමදේම කියලා දීදී අරන් ආවේ. මොකද අපි හරියට ස්විං එක ගහගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයා ලොස්ට් වෙනවා. හරිද? ඒ නිසා ස්විං එක මාක් කරගන්න හරියට අපිට පුළුවන් වෙලා තියෙනවා. ස්විං එක මාක් කරන්න නම් අපිට සුපිරියටම ස්ට්‍රක්චර් එක මාක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඔන්න ඔය දේ නිසා තමයි මාකට් ස්ට්‍රක්චර් කියන්නේ නිකන් ෆවුන්ඩේෂන් එක වගේ. ඒතකොට ෆවුන්ඩේෂන් එක හරියට තිබ්බේ නැත්නම් ගෙදරක් වුණත් භූමිකම්පාවක් වගේ දෙයක් ආවොතින් ඉවරටම ඉවරයි. භූමිකම්පාවක් නෙමෙයි නිකන් වෙලාවට උනත් ගිලා බහින්න පුළුවන්. පේනවනේ. අන්න ඒ නිසා තමයි මම මේ ටික මුලින් කියලා දුන්නේ. හරිද? සමහර විට ඔයා මේ වෙනකොට දැනගෙන තියෙන්නත් පුළුවන්. නමුත් මම හිතනවා මොනවා හරි අලුත් දෙයක් හරි එකතු වෙන්නේ නැති කියලා. හරිද?